ගාන කියන විදිහට රූප සටහන අනුව මෙහි කිකිලි පැටවා ලෙස අනුපිළිවෙලට කිකිලියෝ 3ක් සහ පැටව් 3ක් තැබීමට අවම වශයෙන් රූප කීයක් වෙනස් කළ යුතුද කියලායි අහන්නේ. පුතේ වාට බැලූ බැල්මටම පේනවා මම මේක ඔයාට පහසු කරන්න තමයි මේ රූප සටහන ඇඳලා දීලා තියෙන්නේ මෙතන. දැන් කිකිලියෝ 3 දෙනා මෙහෙම ඉන්නවා. පැටව් 3 දෙනෙක් මේ විදිහට ඉන්නවා. ගාන බලාපොරොත්තු වෙන්නේ කිකිලි පැටවා විදිහට පෙළ ගැස්වීමක් තමයි. එහෙනම් මෙහෙම වෙනස්කමක් කරන්න මේ පිහිටීමේ අවම වශයෙන් රූප කීයක් වෙනස් කරන්න ඕනද කියලායි ඔබෙන් අහන්නේ. එතකොට දුවලා පුතාලා අපිට මෙතනදී බොහොම වැදගත් වචනයක් හම්බ වෙනවා. මොකක්ද ඒ හම්බ වෙන වැදගත් වචනේ? ඒක තමයි දුවේ පුතේ මේකේ තියෙනවා අවම වශයෙන් කියලා. එතකොට මේ උත්තර තුනේ 2යි 3යි 4යි කියලා තියෙනවා. එතකොට අවමයකට අවධානය දෙනවා නම් අපි දෙන්න ඕන වැඩිපුරම 2 ඉලක්කමට. එහෙනම් රූප දෙකකින් අපි බලනවා මේක වෙනස්කමක් කරන්න පුළුවන්ද කියලා. බැරි වුණොත් ඊළඟ එකට යනවා. එහෙනම් හොඳින් බලන්න මෙතනදී පුතේ අපිට හැකියාව තියනවා මේ පිටීමේ රූප දෙකකින් ඒ අදාළ වෙනස්කම කරන්න. ඒ කියන්නේ අපිට පුළුවන් දුවේ පුතේ මෙන්න මේ ඉන්න කිකිලි මෙන්න මේ පැටවත් එක්ක මාරු කරන්න. එතකොට මෙයයි දෙන්න මාරු කරන්න පුළුවන්. අපි චුට්ටක් මාරු කරලා බැලුවොත් බලන්න කොහොමද අපිට පුළුවන් වෙන්නේ කියලා. මේකේ මෙන්න මේ 2යි කියන උත්තරෙන් අපි බැලුවොත් කිකිලිව එතෙන්ට දාලා පැටියව අපි මෙතෙන්ට ගේනවා. බලන්න දැන් කිකිලි පැටවා ලෙස නිවැරදිව පෙළ ගැහෙනවා.